සුබ දවසක් සියලු දෙනාට මේ වීඩියෝ බලන සෑම කෙනෙකුටම. ඉතින් මුලින් ඉඳන්ම දෙමළ අක්ෂරත් ඉගෙන ගන්න ඕනි අය මේ වීඩියෝ එක බලන්න. ඉතින් හරි සරල විදිහට හැමදේම කියලා දෙනවා. මුලින් ඉඳන්ම අපි යමු එහෙනම් වීඩියෝට මුලින්ම අපි දෙමළ හෝඩිය ඉගෙන ගනිමු. මුලින්ම දෙමළ භාෂාවේ දෙමළ හෝඩියේ උයර එලුප්තු කළ ඒ කියන්නේ ප්‍රාණ අක්ෂර 12ක් තියෙනවා. ඉතින් මුලින්ම අක්ෂර ඉගෙන ගනිමු. දෙමළ භාෂාවේ ලියන විදිය බලන්න. හැබැයි දෙමළ භාෂාවේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අක්ෂරයක් ලියන ඉවර වෙනකන් කිසිම විටක ඈන උස්සන්න බෑ. ඉතින් ඒ විදිහට තමයි මේ අක්ෂර ලියන්න දෙමළ භාෂාවේ. බලන්න මුලින්ම අක්ෂරය. ඊට පස්සේ සිංහල අකුරුමුත් මම ලියන්න වෙලට ඉගෙන ගන්න පහසුවට. ඊට පස්සේ ආ අක්ෂරය ලියන විදිය බලමු දෙමළ භාෂාවේ. ආ අක්ෂරය මුලින්ම අක්ෂරය ලියුවා. ඊට පස්සේ ආ අක්ෂරය තමයි එළියන්නේ. හොඳට බලා ගන්න ලියන විදිය පැහැදිලිව බලා ගන්න. දෙමළ භාෂාවේ උරුලෙතුකල් කියන්නේ ප්‍රාණාක්ෂර තියෙනවා 12ක්. ඒ ප්‍රාණාක්ෂර 12 තමයි මුලින්ම ඉගෙන ගන්න හැම දෙයක්ම. මුල්ම දේ තමයි අපි ඉගෙන ගන්න ඕන මොන දේ ඉගෙන ගන්න උනත් ඒක නිසා. ඊට පස්සේ බලමු ඊ අක්ෂරය. ඊ අක්ෂර ලියන විදිහ හරි ලේසි අමාරුයි කියලා තිබුණාට හරි ලේසි අක්ෂරයක් ඊ අක්ෂරය. ඊට පස්සේ බලන්න ඊ අක්ෂරය ඊ අක්ෂරය ඉතින් කිසිම විටක පෑන උස්සන්න බෑ. ඊට පස්සේ ඌ අක්ෂරය ලියන විදිහ බලන්න. කිසිම දෙයක් අමාරු නෑ. අමාරු කියලා හිතරගත්තොත් තමයි සෑම දෙයක්ම අමාරු වෙන්නේ. හරි ලේසි අක්ෂර තියෙන දෙමළ භාෂාවේ. ඊට පස්සේ ඌ අක්ෂරය අර උයන්නට මේ ඇරව් එකක් දාන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මහා ලොකු අමාරුවක් නැහැ. ඊට පස්සේ ඒ අක්ෂරය පැහැදිලිව බලා ගන්න මේ ලියන්නේ කොහොමද කියලා පැහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න වීඩියෝ එක බලලා. ඒ අක්ෂරය ඊට පස්සේ ඒ අක්ෂරය අල් කිරීමක් එක්ක කොහොමද ලියන්නේ කියලා බලන්න. ඒ අක්ෂරය ඊට පස්සේ අයි අක්ෂරය ලියන විදිය බලමු. ඓතිහාසික කියලා ලියන්න අපි ගන්න අයි අක්ෂරය තමයි සිංහල භාෂාවෙන්. ඉතින් අයි අක්ෂරය දෙමළ භාෂාවේ ලියන විදිය බලන්න. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඕ අක්ෂරය නැවතත් කියන ඕ. ඒ කියන්නේ මේ ලියන අක්ෂර වලට පැහැදිලි නැත්තම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඕ අක්ෂරය. ඊට පස්සේ ඕ කරලා දෙය කියන්නේ හල් කිරීමක් එක්ක බලන්න කොහොමද ලියන්නේ කියලා. අර මුලින් තියෙන අක්ෂරයේම ලියනවා. ඊට පස්සේ පොඩි වෙනසක් තමයි වෙන්නේ. පොඩි ගැටයක් වැටෙන එක විතරයි. ඊට පස්සේ ආව් අක්ෂරය සිංහල භාෂාවේ ලියන විදිය බලන්න. ඒත් එක්කම දැන් දෙමළ භාෂාවේ ලියන විදිය බලන්න. අර ඕ අක්ෂරයම තමයි ලියන්න තියෙන, කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ අර ඌ එකක් දාන්න තියෙන්නේ. පැහැදිලිව ඇති. එතකොට මේ වෙනකන් ඔයාලා ඉගෙනගත්ත ප්‍රාණාක්ෂර 12 තමයි මේ සම්පූර්ණම ලියලා බෙන්නන්න බලා ගන්න ප්‍රාණාක්ෂර 12. එතකොට සද්ද නගා පුළුවන් නම් නැවත වතාවක් ඔයාලා කියවන්න. අ ඊ ඌ ඒ අයි ඔ ඖ.
එතකොට මම කියනවා ඔයාලට මාගේ චැනලයත් එක්ක හැමදාම රැඳී හිටියොත් සෑහෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් වටිනා දේවල් එන සියලු දෙනා සුබ දවසක්.